ඇවිදින්න කහුල් එකක් නැති වුණොතින් මිනිස්සු වෙන අපි කොච්චර අසරණ වෙනවද. ඒ වගේම සුරතල් බව්වෙකුට නම් අනිවාර්යෙන් ඇවිදින්න කකුල් 4ම ඕන. ඒකෙන් දෙකක් නැති වුණා කියන්නේ එයාට ඇවිද ගන්න බැරි වෙනවා. මේ ඔයාලට මේ පේන්නේ ඉන්නේ ඒ වගේ බව්වෙක්. මෙයා ගෙදර ගේට්ටුව ඇරලා තියෙන වෙලාවට පාරට පැනලා වාහනයකට හැප්පිලා මේ ඔයාලට පේන විදියට විශාල අස්ථිබිඳීමකට ලක් වෙලා ඇවිද ගන්න බැරුව තමයි අපි ළඟට ප්‍රතිකාර කරන්න ආවේ. ඉතින් ගොඩාක් අසරණ වෙලා හිටපු මේ සුරතලාට මෙන්න මේ විදියට ප්‍රතිකාර කරන්න අපි පටන් ගත්තා. මේක ටිකක් අමාරු රාජකාරියක්. මොකද ටිකක් ලොකු අස්ථිබිඳීමක්. මේක හරියට සිදු කළේ නැත්තම් ජීවිත කාලෙම ඇවිදින්න බැරුව තමයි මේ ආදරණීය සුරතලාට ඉන්න වෙන්නේ. ඉතින් අපි ප්‍රතිකාර කළ දින කීපයකට පස්සේ තමයි මේ ඔයාලට පේන්නේ. ගෙදර අය නිතරම මෙයාව අපිට පරීක්ෂා කරන්න හලාවත ප්‍රදේශයේ ඉඳලම අරගෙන ආවා. මේ ඉතින් දැන් එයා දින කීපයකට පස්සේ ප්‍රතිකාර ඉතා සාර්ථක ලෙස කරගෙන යන ගමන් ලස්සනට ඇවිදිනවා ඔයාලට දැක ගන්න පුළුවන්. ඇවිදින්න බැරුව මේ වගේ අසරණලා හිටපු සුරතලෙක් මේ වගේ ලස්සනට ඇවිදිනවා දැක්කම අපිටත් ගොඩක් සතුටුයි. ඒ නිසා මේ සුරතලාට ඉදිරි ප්‍රතිකාර කටයුතු කරලා අපි මෙයාගේ මේ විදියට බැන්ඩේජ් ඉවත් කළා. ඉවත් කරලා මෙයාට සාමාන්‍ය විදියට මෙයාගේ ආදරණීය කකුල සුපුරුදු පරිදි ලෙව කාලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න අපි ඊට ප්‍රස්තාව සලසලා දුන්නා. එහෙනම් ආදරණීය පැටියෝ පරිස්සමින් ගිහින් ඉන්න. ආයේ පාරට පනින්න එපා.